හායි ළමයි සුබ උදෑසනක් ඔයාලට. ඔයා බලන වෙලාව කීයද නම් දන්නේ නැහැ. මම මේක පෝස්ට් කරන වෙලාව වෙන මේක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට ඔපදුප ගොඩාක් හොයාගන්න පුළුවන්. ඉස්සර අපි අම්මයි තාත්තයි දෙයක් කිව්වහම එක්කෝ ගහකට වතුර ටිකක් දාන්න එහෙම නැත්නම් මල් පැලයක් හිටවන්න කිව්වොත් එහෙම ඒ වචනේ අම්මයි තාත්තයි 10 පාරකට වැඩිය කියන්න ඕනේ. ඔයාලා එහෙමද දන්නේ නැහැ. මම නම් එහෙමයි. ඒ වුණාට දැන් බලන්න. අපේ අම්මා මේව දැක්කොත් එහෙම අපේ අම්මට hina වෙන්න තැනක් නැති වෙනවා. තනියම ඉද්දී තමයි තේරෙන්නේ කොළ පාටත් අපේ ජීවිතේට ඕන. හරි හරි. ඒව වැඩක් නැහැ. ඔයාලටත් බ්ලෙසින් කිට් එකක් ඕන නම් හැමදාම කියනවා වගේ නම්බර් එක තියෙනවා. නම්බර් එකට මැසේජ් එකක් දාන්න. කෑම එකක් ගේන්න කියලා එළියට බැස්සට කෑම එකක් නම් ගෙනාවේ නැහැ. බලන්නකො මොනවද අරන් ආවේ කියලා. කණ එක නම් මොනවද හැමදාම කනවනේ. එන්න මාත් එක්ක බඩු චුට්ටක් ගන්න. ෂොප් එකේ නම රමණී. නැති දෙයක් නැහැ. හැමදේම තියෙනවා. ඊට පස්සේ ෆුඩ් සිටියටත් ගිහිල්ලා ඒකිනුත් බඩු ටිකක් අරගෙන එළවලු ටිකකුත් අරගෙන එහෙමම ගෙදර ආවා. දැන් බලමු මොනවද ගත්තේ කියලා. දැන් බලමු රුපියල් 2800කට මොනවද ගෙනාව කියලා. ගණන් එක. මේක රුපියල් 975යි. අස්සනේ. දම්පාට විතරයි දෙන්නේ. 975ක්. ඊපස්සේ මේක රුපියල් 150යි. බලන්නක ෂෝ පාට පාට තිබ්බ කොළ පාට රෝස් පාට තෙමිලි පාට කහ පාට මම ආස කොළ පාට ඉන්න මම කොළ මේක 150යි. මේක රුපියල් 65යි. මේක 240යි. 65යි එකක්. ඊට පස්සේ මේ සෙට් හතරම හරි 3 4ක් තියෙනවා. ඒකත් 275යි. මේක රුපියල් 75යි. මේක රුපියල් 150යි. ඊට පස්සේ රීෆිල් බොටල්ස් තුනක් ගත්තා. ඒ තුනට මම හිතන්නේ එකක් රුපියල් 35ක් හරි 40ක් හරි. ඒ වගේ ගානක්. අම්මෝ මේක තමයි ගණන් රුපියල් 135යි. නිකන් අත ගියාට ගත්තේ. මේක රුපියල් 60යි. මේක 150යි. මෙන්න මේක 525යි. ඔව් 575ක් හරි 525ක් හරි. මේක නම් ඒ ගානට එච්චරයි. පණ්ඩිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියලා කතාව අහලා තිබ්බට දැකලා නෑනේ. දැන් බලාගන්න පණ්ඩිතයා ඒ දණ්ඩ යන්නේ කොහොමද කියලා. පීයක් තිබ්බා. ඒක ගන්න කම්මැලිකමට චූටි පීයකින් තමයි කපන්නේ. එකකින් කපන්න බෑ. මොකද අඹ ගෙඩියල් එලි ගහනවා නෙමෙයි. මෝඩ තරිඳු ෆිල්ම් එක ගහපු වෙලේ මෝඩ මේදා කියලා නම දැම්මනම් දැන් ඉතින් මෝඩ මේදාගේ වැඩ ටික බලාගෙන ඉන්න. ඒවා වැඩක් නෑ. ඉතින් කොහොම හරි වැඩේ වෙනවා නම් තැඹිලි ගෙඩිය කපලා වතුර ටික බොන්න හම්බ වෙනවා නම් එච්චරයි. කොහොම හරි වතුර ටික ආවනේ. මට ඒ ඇති. මේ මෙච්චර වුමනාවෙන් තැඹිලි ගෙඩියක් ගෙදර ගෙනල්ලා අමාරුවෙන් කපාගෙන බොන්නේ වෙන කිසිම හේතුවකට නෙමෙයි. අර අලුතෙන් ගෙනාපු ගැජමැටික් එකට දාගෙන බොන්න ඕනේ හින්දානේ. මල සමයක් තැඹිලි ගෙඩියක් බීලා අපි යමු කෑම හදන්න. මෙච්චර ස්පීඩ් එකට වැඩ කරන්න පුළුවන් නම් මං කෙලිම හෝටලයක් දාගන්නවා. මෙන්න මේක ඔයාලත් අරගෙන නැත්තම් අරගෙන බලන්නකො පුදුම රහක් තියෙනවා. මාරම රහයි. මේ මම පොල් කඩෙන් ගෙනල්ලා තමයි මේක හදාගෙන කෑවේ. නිකන් කාලා බැලුවා නිකන් ලොකු රහක් නෑ. මේක පොල් එක දාලා අර නිකන් සමපෝෂ හදනවා වගේ ඒ විදිහට හදපුවම මාර රහක් තියෙන්නේ. පාට චොක්ලට් පාටයි. පුදුම රහක් තියෙන්නේ. කාලා නැත්තම් ඔයාලත් අරගෙන කාලා බලන්න. ඔය ටික කරලා ඉතින් නිදා ගන්න තමයි තියෙන්නේ. එහෙනම් ආපහු වීඩියෝ එකේ ගෙනකම් පරිස්සමෙන් ඉන්න. බයි.